Hello everyone, welcome to CJ Vlogs. ඉතින් අද මේ ලැහැස්ති වෙලා යන්නේ ගොඩාක් විශේෂ තැනකට. ඔයාලට තව ටිකකින් බලාගන්න පුළුවන් මං කොහෙද යන්නේ කියලා. ඔය අපේ දැන් කාර් එකත් එළියට අරගෙන යන්න ලැහැස්ති වෙන්නේ. ඉතින් මං ගොඩාක් excited. මොකද මට මේක ගොඩාක් ස්පෙෂල් ෆන්ක්ෂන් එකක්. ඔයාලට බැලුවම් පස්සේ තේරෙනවා ඇති පොඩි අයිඩියා එකක් එනවා ඇති කොහෙද යන්නේ. මොකද මම ෆුලි ටැමිල් විදිහට ඇඳගත්තේ එදා. මම මෙහෙම කලින් වෙඩින්ස් වලට ගිහින් නෑ. තව දෙයක් මම මෙහෙන්දි ආට් එකකුත් කරා. මං ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඔය තියෙන්නේ මං කරපු මෙහෙන්දි ආට් එක. මේ මගේ ෆස්ට් ටයිම් මෙහෙන්දි ගාපු. මම මුලින් බැලුවා කොහෙට හරි ගිහින් මෙහෙන්දි ගාගන්න ඕන කියලා. මම තැන් කීපෙකුත් බැලුවා. ඒ වුණාට පස්සේ හිතුණා මමම තනියෙන් කොහොම හරි කරගන්න ඕන කියලා. ඒකත් ලස්සනට ආවා. ඉතින් දැන් අපි ඔය උදෙන්ම යනවා 5 මාට්ට වගේ තමා අපි ගෙදරින් පිටත් වුණේ. ඉතින් මං හිතන්නේ මං තාම අපි යන්න තැන ගැන කිව්වේ නැහැ. අපි යන්නේ කොටගල. හැටන් පැත්තේ තියෙන්නේ ගොඩක් දුරයි. මෙහි ඉඳලා අපිට normally හැබැයි 3 hours 4 hours ඇතුළත යන්න පුළුවන්. ඉතින් ඔය යන පොඩි පොඩි වීඩියෝස් ටිකක් ගත්තේ බලන්න එන්වයරන්මන්ට් එක වෙනස් වෙන විදිහ. කලින් අපිට කොළඹ පැත්තේ දැකපු දේවල් නෙමෙයි. ඒ පැත්තට ලං වෙද්දි හරිම ලස්සනයි. තව මම නැචරල් ෆ්ලවර්ස් අරන් ගියේ මෙහෙන්. ඔය ඉතින් මම ඒ ටිකක් දාගත්තා මගදී. මගේ යාළුවෝ ටිකත් හම්බුණා යන ගමන්. මේ ඔෆිස් එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එතකොට ඔෆිස් එකේ අනිත් යාළුවෝ ටික තමා. කීප දෙනෙක් ඇවිත් හිටියා. ඉතින් අපි හැමෝම ගොඩක් එක්සයිටඩ්. ඔයාලා දැක්ක ඇති ඒගොල්ලොත් ටෙමිල් විදිහට ඇඳගෙන ආවේ. ඉතින් දැන් ඉතින් ඇතුළට ආවා. ඔයාලා කලින් ක්ලිප් එකේ දැක්කේ ඒ බ්‍රයිඩ්ගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න හරිම හොඳයි. අපිට ගොඩාක් ට්‍රීට් කරා. අපිට කන්න බොන්නද හැමදේම ළඟට ගෙනත් දුන්නා. යාළුවා හරිම හොඳයි. ඉතින් ඔයාලා ටැමිල් වෙඩින් එකකට ගිහින් තියෙනවා නම් දන්නවා ඇති. ගොඩාක් වෙලා යනකල් එයාලගේ එක එක චාරිත්‍ර කරනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා ෆොටෝස් එහෙම ගත්තා. දන්නවනේ ඉතින් ගර්ල්ස්ලානේ. ඔන්න ඉතින් අපේ බ්‍රයිඩ් එනවා ඇතුළට. හරිම ලස්සනයි. ඔන්න ඉතින් මං හිතනවා මං ඔයාලව ටැමිල් වෙඩින් එකකට එක්කන් ගියා කියලා. ඔයාලා ගිහින් නැත්තම් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් අපිට ලඩ්ඩු හම්බුණා. මං හරිම ආසයි ලඩ්ඩු කන්න. ඉතින් මේ වගේ චාන්සස් මිස් කරගන්නත් බෑනේ. අපි හැටන් වලටම ආවා. ඒ නිසා අපි ට්‍රිප් එකක් දාගත්තා නුවරඑළිය යන්න. ඉතින් මේ ප්ලේස් එක ඔයාලා දන්නවා ඇති. අපි නැවතුනේ W15 ග්ලෙන්ෆෝල් එකේ. ඉතින් එද්දි මට මල්ලෙකුත් එක්කෙනකින් හම්බුණා. මෙතන හරිම ලස්සනයි. අමුතු වයිබ් එකක් තියෙන තැනක්. ඉන්න මං ඔයාලට අපේ රූම් එක පෙන්නන්නම්. පොඩි රූම් ටුවර් එකක් මං යන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමා අපි බුක් කරපු රූම් එක තියුනේ. ඉතින් රූම් එකත් ගොඩාක් නීට් එකට ලස්සනට ෆොටෝස් වල තියෙන විදිහටම තියුණා. එතන view එකත් ලස්සනයි. හැබැයි අර ගොඩක් බිල්ඩින්ස් එහෙම තියෙනවා. මොකද මේක ටවුන් ඒරියා එක නිසා. ඔය ළඟම තමා ද ග්‍රෑන්ඩ් එක තියෙන්නේ. ඊට පස්සේ අරලිය හොටෙල්සුත් තියෙන්නේ ඔය පැත්තෙමයි. ඔය කොළ පාට වහලවල් තියෙන්නේ අරලිය හොටෙල් එක. දැන් මෙතනින් ඔයාලට පෙනේද ග්‍රෑන්ඩ් එක. අතන තියෙන අර තැඹිලි පාට වහලක් පේන්න තියෙන ද ග්‍රෑන්ඩ් හොටෙල් එක. මෙතන දවල්ට මෙහෙම තියුණාට රෑට මේ ඔක්කොම එම ලයිට්ස් දැම්මහම හරිම ලස්සනයි view එක. මං පුළුවන් වුණත් පොඩි වීඩියෝ එකක් ඇඩ් කරන්නම්. අපි මෙහි 2 nights ඉන්නවා. ඉතින් අපි ගෙදර යන දවසට මම කියන්නම් කොහොමද මෙයාලගේ සර්විස් එක හැමදේම මම ඔයාලට කියන්නම් මට දැනෙච්ච විදිහට. ඉතින් දැන් අපි ආපු ගමන්නේ අපි අද උදේ පාන්දර නැගිට්ටා. ගොඩක් මහන්සි අපි දෙන්නටම. ඒ නිසා අපි අද කොහෙවත් යන්නේ නැහැ. අපි හිතුවා හොටෙල් එකේම නැවතිලා අපි චුට්ටක් රෙස්ට් කරනවා කියලා. ඊට පස්සේ අපි රෑට කන්න විතරක් එළියට ගියා.
එහෙම නැතුව අපි කොහෙටවත් ගියේ නෑ. ඊට පස්සේ මම තව විශේෂ දෙයක් කියන්නම්. අපි නුවරඑළියේ ඉන්න දවස් දෙකේම රෑට කාපු තැන ගැන. මේක තියෙන්නේ ටවුන් ඒරියා එකේමයි. ද පබ් එක. The pub and restaurant. ඒකේ උඩම තට්ටුවේ රෙස්ටොරන්ට් එක තියෙනවා. ඉතින් අපි දෙන්න දවස් දෙකේම වගේ මෙතනට ආවා. ඉතින් ඔන්න බලන්න දැන් ඔය මං වීඩියෝ එකේ පෙන්නන්නේ අපි රෑට කාලා එළියට ආවයින් පස්සේ එළිය තියුණු විදිහ. තනිකරම මීදුම පිරීලා තියුනේ. කිසිම දෙයක් පේන්න නැහැ. හරිම අමුතු වයිබ් එකක්. හැබැයි අපි දෙන්න නම් මාරම ආසයි නුවරඑළිය මේ වගේ තියෙද්දි. මොකද මෙහෙත් අවුව තිබිලා සීතල අඩු වුණොත් එහෙම අපිට කිසි වෙනසක් නැහැ. ඉතින් මේ පාර නම් හරිම ලස්සනයි එන්වයරන්මන්ට් එක. Good morning. ඉතින් දැන් අපේ දෙවැනි දවස අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න කියලා පල්ලෙහාට ආවේ. අපි දෙන්න උදේ නැගිටින දෙන්නෙක් නෙමෙයි. මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරන ටයිම් එක ඇහුවාම අපි කිව්වේ 10 කියලා. අනේ මෙයාලා 9 මාර වෙද්දි බ්‍රෙක්ෆාස්ට් දීලා ඉවර කරනවලු. ඉතින් එයාලා අපිට කිව්වෙවත් නෑ ඒ ගැන. දැන් උදේ තමයි ඒක දන්නේත්. ඔන්න ඉතින් අපේ හස්බන්ඩ්ගේ පිස්සු වැඩ ටික පටන් ගත්තා. ඔය එයා දැන් ඔය මං කරන දේවල් කරන්නේ. ඒත් මං ඕවෙන් සැලෙනවද නෑ. සැලෙන්නේ නැහැ. හරි. ඉතින් දැන් කාලේ ඉවර වෙලා අපි ටී එකක් හදාගන්නවා. අපි කිව්වනේ මම ටී එක හැදුවේ. ඉතින් තේක බොන අතරේ අපි දෙන්න ප්ලෑන් කරගත්තා අද දවසේ මොනවද අපි කරන්න කියලා. ඉතින් අපි දෙන්න තීරණය කරා අපි කවදක්වත් නොගියපු තැන්වලට මේ පාර ට්‍රිප් එකේ යමු කියලා. හැබැයි මුලින්ම ගියපු තැන අපි ගිහිල්ලා තිනවා. ඉස්සරහට ඔයගලන්ට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඊට පස්සේ යන ප්ලේස් එක අපි දෙන්නටම අලුත් ප්ලේස් එකක් සහ අපි දෙන්නගේ ආසම ප්ලේස් එකක්. ඉස්සරහට බලන්නකො මොකක්ද ඒ තැන කියලා. ඉතින් මං කලින් කිව්වත් වගේ මේ පාර ට්‍රිප් එක තමා අපි දෙන්නට ඇත්තටම නුවරඑළිය ආවා කියලා දැනුනේ. මොකද මේ තියෙන ක්ලයිමේට් එක හරිම අමුතුයි. ඔයාලට වීඩියෝ එකෙන් පේනවා වගේ නෙමෙයි. එතන හරිම අමුතුයි. හරිම අමුතු වයිබ් එකක් තියෙන්නේ. හරිම ග්ලූමි. කිසිම අවුවක් නෑ. පායන පාටක් පේන්නවත් නෑ. හැබැයි වහින්නෙත් නෑ. සමහරක් වෙලේට පොඩ්ඩක් වහිනවා. ඉතින් අපේ මේකේ තව උඩ ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඔය මං යන්නේ ගාඩන් ඒරියා එකට. එතනත් හරිම ලස්සනයි. එතනට චූටි දියැලකුත් පේනවා. බලමු වීඩියෝ එකේ ඒක කැප්චර් වෙලාද කියලා මට ෂුවර් නැහැ. ඇත්තටම මේ වගේ ගමන් මාරම සුන්දරයි. මොකද මේවා අපි දෙන්න ප්ලෑන් කරලා නැහැ. අද කොහෙද යන්නේ හෙට කොහෙද යන්නේ කියලා ප්ලෑන් කරලා නැහැ. අපි දෙන්නට මූඩ් එක ආවොත් අපි දෙන්න කොහේ හරි යනවා. එහෙම නැත්නම් හොටෙල් එකටම වෙලා ඉන්නවා. එහෙම තමයි අපි දෙන්න ප්ලෑන් කරේ ට්‍රිප් එක. ඉතින් ඔයා නම් මනම් විකාර කර ටයිම් එක ස්පෙන්ඩ් කරනවා. මොකද අපේ හවස වැඩේට යන්න තියෙන්නේ 2-3 අතර. තාම ඉතින් උදේනේ ටයිම් තියෙන නිසා ඒක ඒවා කර වීඩියෝ කර ඉන්නවා. ඔන්න ඔතන තමයි බලන්නක කොච්චර ලස්සනයිද කියලා. මේ වොයිස් දෙන වෙලාවෙත් අනේ එතනට යන්න තියුණා කියලා ආපහු හිතෙනවා. ඒ තරමටම ලස්සන තැනක්. අයියෝ අද මං හිතන්නේ දියැල්ල පේන්නේ නෑ. උඩ මීදුම බැඳිලා වගේ ගොඩාක් තියෙනවා. මං හිතන්නේ ලාවට පේනවා. ඔයාලට පේනවද දන්නේ නෑ. සුදු පාට චූටි දියැල්ලක් අර කඳු අතරින් පල්ලෙහාට වැටෙනවා. ඉතින් එතන view එකෙන් පස්සේ අපි දෙන්න ආපහු room එකට ගිහිල්ලා ලැහැස්ති වෙලා අපි දෙන්න චුට්ටක් එළියට යන්න කියලා plan කරේ. තව දෙයක් තමයි අද තියෙන climate එකට මෙහෙ යන්නත් හරිම කම්මැලි. ඉතින් කොහොම හරි අපි දෙන්න ලැහැස්ති වෙලා එළියට ඇවිල්ලා ඔන්න ඔය යන්න පටන් ගත්තා.
අපි හැම අවුරුද්දකම වගේ නුවරඑළිය නම් දෙපාරක් තුන් පාරක්ම එනවා. මොකද අපි පොඩ්ඩක් ෆ්‍රී එකේ එළියට යන ට්‍රිප් එකක් ප්ලෑන් කරොත් අපේ මුළු ෆැමිලි එකම ප්ලෑන් කරන්නේ නුවරඑළිය යන්න තමා. ඉතින් ඔය ටවුන් ඒරියා එක ඔය යන පාරවල් ඔය හැම දෙයක්ම අපිට හොඳට මතකයි. අන්න බලන්නකෝ යාළුවෙකුත් ඉන්නවා රවුන්ඩ් අබවුට් එකේ. මම මේක වීඩියෝ කරේ තව දෙයක්. මම ඊයේ රෑ ඔතනින් යද්දි ඔය රවුන්ඩ් අබවුට් එක පොඩ්ඩක්වත් පේන්නේ නෑ. ඒ තරමටම මීදුමෙන් කවර් වෙලා තියෙන්නේ. ඒ තරම් ඔය පාරවල් කිසිම දෙයක් පෙවුන්නේ නෑ. දැන් නම් ටිකක් තත්ත්වය අඩු වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඔය ප්ලෑන් කරන්නේ මුලින් ග්‍රෙගරි ලේක් එක පැත්තට ගිහින් එමු කියලා. ග්‍රෙගරි ලේක් එක නම් හැම පාරම යනවා තමා. හැම අවුරුද්දෙම ආවොත් යන හැම පාරම ග්‍රෙගරි ලේක් එකට යනවා. ඉතින් මේ පාරත් අපි දෙන්න ඔන්න ඔය ග්‍රෙගරි ලේක් එකට යන්න කියලා තමා ආවේ. ඔන්න බලන්න වෙච්ච දේ අපිට. පේනවද බලන්නකෝ ඉතින්. අපි ග්‍රෙගරි ලේක් යනවා කියලා ආවට ඒ පැත්ත තනිකරම මීදුමෙන් වැහිලා. කිසිම දෙයක් පේන්නේ නෑ. ඉතින් අපි දෙන්න කතා කර කර ආවේ ලේක් එකට යනවද එහෙම නැත්තම් හැරිලා අපි යන්න ආපු ගමනම ආපහු යනවද කියලා. ඊට පස්සේ හිතුවා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ආපහු ආවේ නැති වුණොත් කියලා අපි තීරණය කරා අපි ග්‍රෙගරි පාක් යනවා කියලා. ඔන්න ඉතින් බලන්න පාක් එක අද පේන විදිහ. මුළු පාක් එකම මීදුමෙන් වට වෙලා කිසිම දෙයක් පේන්නේ නෑ. හැබැයි ඉතින් අපි මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. අපි මේ ක්ලයිමේට් එක දැකලා කොච්චර සතුටු වුණත් ඒක කොච්චර ලස්සනද කියලා බැලුවත් මේ ලේක් එකයිනේ බෝට්ටු තියාගෙන ඉන්න මිනිස්සු කොච්චර මේකෙන් දුක් විඳිනව ඇද්ද? එයාලා කොච්චර හිතේ වේදනාවෙන් ඉන්නව ඇද්ද? අද ඒගොල්ලන්ට බිස්නස් එකක් කරගන්න වෙන්නේ නෑයි කියලා. හරි ඉතින්. දැන් ග්‍රෙගරි ලේක් එකෙන් පස්සේ අපි මේ යන්නේ ලස්සනම ලස්සන තැනකට. මේක මායි මගේ හස්බන්ඩ්ුයි යන්න ඉන්න ආසම තැනක්. කොටින්ම කිව්වොත් මේ පාර අපි මෙතන බුකින් එකක් දාන්න කතාත් කරා. ඒත් අපිට ඕන දවස්වලට මෙතන අවේලබිලිටිස් තියුණේ නෑ. හරි. ඉතින් කොහොම හරි අපි දෙන්න කතා කරලා මෙතන හයි ටී එකක් බුක් කරාද. ඔන්න දැන් මේ අපි ඇතුළු වුණේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස් වලට. ඇත්තටම මෙතන ওই ගේට් එකෙන් ඇතුළු වුණාම එතන අමෝතුම තැනක්. හරියට නිකන් ඩ්‍රීම් වර්ල්ඩ් එකකට යනවා වගේ. ලස්සන ලස්සන ගෙවල් තියෙනවා. ඒවත් හරිම අමුතු වයිබ් එකකට හදපු ගෙවල්. සහ ඒකේ පාරවල් ඒ හැමදේම හදද්දී මෙයාලා අමෝතුම විදිහ ලස්සනකට තමයි මෙතන හදලා තියෙන්නේ. හරියටම කිව්වොත් හිත නිවෙන ලස්සනක්. අපේ හයි ටී එක තියුනේ හවස 3ට. ඉතින් අපි අද ටිකක් වේලාසන ආවා. පැයක් විතර අපිට ටයිම් තියුණා. ඉතින් අපි මේ පැය ඇතුළත මේක වටේ ඇවිත්තා, ෆොටෝස් ගැහුවා. ඇත්තටම මාරම ලස්සන තැනක්. ඇවිත්තයි කියලා මහන්සියක් එන්නෙත් නෑ. හරිම ලස්සනයි. හරිම නිවිච්ච තැනක් මෙතන. ඉතින් දැන් අපේ ටයිම් එකත් ලං වෙච්ච නිසා අපි ගියා අපේ හයි ටී එකට. ඉතින් මෙන්න මේවා තමයි අපේ හයි ටී එකේ තියුනේ. මම ඔය පෙන්නන එක නම් මාරම රහයි. මං ඒ ටිකෙන් මං හිතන්නේ වැඩිපුරම ආස ඒකට. ඉතින් එතනට ආවිල්ලා හිටපු පොඩි ළමයි ටිකක් බයිසිකල් පදිනවා දැකලා මේ අපි දෙන්නටත් බයිසිකල් පදින්න ආස හිතුණා. පස්සේ ඉතින් අපි දෙන්නත් බයිසිකලයක් අරගෙන ඉතින් බයිසිකල් පදින්න පටන් ගත්තා. ඒ මදිවට මම ගවුමක් ඇඳගෙන ඉඳියේ දිග ගවුමක්. හරිම අමාරුයි ඒක ඇඳගෙන බයිසිකලේ පදින්නත්. මං හිතන්නේ අන්තිමට ගවුම චුට්ටක් ඉරුණා. කොහොම හරි අපේ යන්න ටයිම් එකත් ආවා. ඉතින් අපි ගොඩාක් ටයිම් ස්පෙන්ඩ් කරා මේක ඇතුලේ. ඒත් පොඩි ලෝභකමක් තියෙනවා මෙතන දාලා යන්න. මොකද ඒ තරම් ලස්සනයි. දැන් ඉතින් අපි ආපහු අපේ හොටෙල් එකට යන්න තමා තීරණය කරේ. ඉතින් එද්දි මම පොඩි වීඩියෝ එකක් ගත්තා මේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස් වලට එන පාත් එක.
ඕක තමයි ඒ පාර. එතනත් හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙන්නේ. දෙපැත්තෙම තේකොළ වවලා හරිම ලස්සනයි ඒ පැත්ත. ඉතින් උදේ ඉඳන් තේකොළ කඩලා මහන්සි වෙලා වැඩ කරලා දැන් එයාලත් ගෙදර යනවා රෙස්ට් එකක් ගන්න. මං ඔයාලට කිව්වනේ රෑට view එක පෙන්නන්නම් කියලා. ඔන්න ඕක තමා අපේ රූම් එකට පේන view එක. ඔයාලට මතකද මං කිව්වා මේ දවස් දෙක තුනේම අපි කන්න ගියපු තැන ගැන. ඕක තමා ඔය ප්ලේස් එක. ද පබ් කියලා. ඕක නුවරඑළිය යන එන කෙනෙක් නම් තැන නම් මතකත් ඇති. අර IOC ෂෙඩ් එකේ එහා පැත්තෙම තමා තියෙන්නේ. අපි දෙන්න නම් මේ දවස් දෙකේම කෑවේ මෙතනින්. ඒකට හේතුව තමා මුළු දවසෙම එහි මෙහි ගිහින් ටිකක් මහන්සිනේ. ඒ නිසා ඉතින් අපිට වෙන දන්නේ නැති ප්ලේස් එකකට ගිහිල්ලා කාලා එතන අවුල් වුණොත් කියලා හිතලා අපි ඉතින් අපිට කම්ෆර්ටබල් තැනට එනවා. ඔතන ඇත්තටම කෑම එක රහයි. අපි මොක ගත්තත් ෆ්‍රයිඩ් චිකන් පෝෂන් එකක් ගන්නවා. මොකද ඒක රහයි කියලා අපිට හොඳටම ෂුවර්. ඉතින් ඒ කාලත් ඉවර වෙලා අපි අන්තිමට බැරිස්ටර් එකටත් ආවා. මොකද නුවරඑළිය බැරිස්ටර් එකටත් චුට්ටක් ගිහින් බලන්න ඕනනේ. ඒ නිසා බැරිස්ටර් එකටත් ඇවිල්ලා කොෆි එකකුත් අරගෙන එහෙමම අපි ඉන්න හොටෙල් එකට ගියා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දෙවැනි දවස ස්පෙන්ඩ් කරේ. අපි බලමු තුන්වෙනි දවසේ මොනවද අපි කරන්නේ කියලා. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ අන්තිම දවසටත් ආවා. ඉතින් අපි දෙන්න උදෙන් නැගිටලා අද නම් 9ට නැගිටලා බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඒ අරගෙන පොඩි පොඩි වීඩියෝස් ටිකකුත් කරලා අපි දෙන්න ගෙදර එන්න ප්ලෑන් කරා. හැබැයි ගෙදර ආවෙම නැහැ. අපි ගෙදර එන්න කලින් තව චූටි ගමනක් ගියා. අපි ගියා අඹේවැල පාරේ. අඹේවැල පාරේ යද්දී ඔයාලට මුලින්ම හම්බ වෙන ඔන්න ඔය ගෙදර. ඒක මං හිතන්නේ අතහැරලා දාපු ෆැක්ටරි එකක්. හරිම හොල්මන් වයිබ් එකක් තියෙන එතන. ඉතින් අපි මේ පාරේ යන මේන්ම රීසන් එක තමා මේ වටපිටාව. ඒක මාරම ලස්සනයි. අපි දෙන්න හරිම ආසයි මේ පාරේ යන්න. ඇත්තම කිව්වොත් අපි මේ පාර අඹේවැල ෆාම් එකටවත් ගියේ නෑ. අපි අතන ඉඳලා අඹේවැල ෆාම් එක ගාවට ඇවිල්ලා ආපහු හරවගෙන ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ නුවරඑළිය ට්‍රිප් එක එන්ඩ් උනේ. ඉතින් hope you guys enjoy the video. Thanks for watching. Bye bye.